The Universe with කවි YouTube channel එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අද අපි කතා කරන්න යන්නේ 11/11 දේවදූත අංකය සහ ආකර්ෂණ නීතිය ගැනයි. ඉතින් ඔබත් ඔබගේ දෛනික ජීවිතයේදී කිසියම් හෝ දවසක නොසිතූ මොහොතකදී ගාස්තු පුවරුවක ජංගම දුරකථනයක දුරගමන් මාර්ග සලකුණු පුවරුවක 11/11 කියන මේ දේවදූත අංකය දැකලා තියෙන්න පුළුවන්. බොහෝ දෙනා මෙය අහම්බෙන් සිදුවන දෙයක් ලෙස බැලුවත් ආකර්ෂණ නීතියට සහ ආධ්‍යාත්මික දෘෂ්ටි කෝණයට අනුව 11/11 කියලා කියන්නේ අහම්බයක් නෙවෙයි, එය විශ්වයෙන් ලැබෙන ගැඹුරු සංකේතයක්. දැන් අපි විමසා බලමු මේ 11/11 දේවදූත අංකය කියලා කියන්නේ මොකක්ද සහ ආකර්ෂණ නීතිය සමග 11/11 දේවදූත අංකයේ තියෙන සම්බන්ධතාවය. 11/11 දේවදූත අංකය කියලා කියන්නේ සංඛ්‍යාත්මක සංකේතයක්. සංඛ්‍යා විද්‍යාවෙන් බලද්දී 1 කියලා කියන්නේ ආරම්භය, නව ජීවිත මාර්ගයක් සහ අභිලාෂයන් ඉටු කර ගැනීමේ සංකේතයක්. එකම සංඛ්‍යාවක් 4 සැරයක් පෙනෙන්න ගන්නකොට ඒ ඊටම ශක්තිමත් සහ විශ්වයේ සංකේතයක් ලෙස සැලකනවා. ඒ අනුව ඔබ සිතන්න 11/11 ඔබේ සිත සහ ආත්මය සහ විශ්වය එකට සම්බන්ධ වී ඇති මොහොතක් ලෙස. එතකොට මොකද්ද මේ ආකර්ෂණ නීතිය කියන්නේ? 11/11ට ආකර්ෂණ නීතිය හා සමග තියෙන සම්බන්ධතාවය. ආකර්ෂණ නීතිය කියන්නේ අපි සිතන දේ අපිට ආකර්ෂණය වෙනවාය කියන සරල නියමයයි. ඔයා අකණ්ඩව නරක දේ ගැන හිතනවා නම් නරක දේවල් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔයා නිතරම ධනාත්මක සිතුවිලි වලට අවධානය යොමු කරන කෙනෙක් නම් ඒ අනුව ධනාත්මක දේවල් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට මෙහිදී මේ ආකර්ෂණ නීතියත් එක්ක 11/11 තියෙන සම්බන්ධතාවය තමයි අතීතයේ ඔබ සිතුව දේවල් දැන් විශ්වය ඔබ වෙත ගෙන එන බවට සංකේතයක් ලෙස මේ 11/11 දේවදූත අංකය ඔබට පෙනෙන විටදී විශ්වය ඔබට පවසනවා. ඉතින් ඔබ අහම්බෙන් හෝ 11/11 දේවදූත අංකය කුමන හෝ අයුරින් දුටුවහොත් ඔබ මොකද්ද කර යුතු වන්නේ? මුලින්ම ඔබ කළ යුතු වන්නේ සිතුම් සහ අරමුණු නිර්මාණය කරගන්න එක. එහෙම නැත්නම් ඔබගේ ජීවිතයේ තියෙන අරමුණ මතක් කරන්න. මේ මොහොතේ ඔබට අවශ්‍යම දේවල් පිළිබඳව සරලවම සිතන්න. උදාහරණයක් වශයෙන් ධනාත්මක ප්‍රකාශන. කියන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ විදියට හිතන්න. මාගේ සියලු අරමුණු ඉටු වෙමින් පවතී. මට සෞභාග්‍ය, සතුට සහ සාමය ආකර්ෂණය වේ. මෙන්න මේ වගේ ධනාත්මක ප්‍රකාශන මේ 11/11 දේවදූත අංකය දැක්කම ඔයා සිතන්න පටන් ගන්න ඕන. ඒ වගේම අකමැති දේවල් අත්හැරලා දාන්නත් ඕනේ. 11/11 කියලා කියන්නේ නව ආරම්භක සංකේතයක්. ඉතින් නරක දේවල්, නරක සිතුවිලි, බය සහ අඳුරු සිතුවිලි ඔයාගේ ජීවිතෙන් අත්හැරලා දාන්න ඕනේ. ඒ වගේම විශ්වාස කරන එක මෙහිදී වැදගත් වෙනවා. විශ්වය ඔබට අවශ්‍ය දේ ගෙන එනවාය කියන විශ්වාසය ඔයාගේ යටිසිතෙත් ඔයා තුලත් තබා ගන්න ඕන. ඒ වගේම අපි බලමු 11/11 දේවදූත අංකයේ ආධ්‍යාත්මික අර්ථය. ඇත්තටම මෙය ආත්මීය දොරටුවක්. ඔබේ ආත්මය සහ උසස් ශක්ති මධ්‍යස්ථානය අතර සම්බන්ධතාවයක්. ආදරය සහ සම්බන්ධතා පිළිබඳ සංඥාවක්. බොහෝ දෙනා 11/11 දැක්කම තම ජීවිතයේ සෝල්මේට් හෝ ට්වින් ෆ්ලේම් ඉක්මනින් පෙනෙන බවට විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් 11/11 කියලා කියන්නේ සරල දේවදූත අංකයක් නෙවෙයි. ඒ විශ්වයෙන් ලැබෙන කුඩා හෝ විශාල පණිවිඩයක් වෙන්න පුළුවන්. ඒ තුලින් ඔබට විශ්වය පවසන්නේ ඔබගේ අරමුණු සිතුවිලි පිළිබඳව අවධානය යොමු කරන්නත්, නිතරම ධනාත්මකව සිටින්නත් සහ ඔබේ ආශාවන් අරමුණු සනාථ කරගන්නත් කියලා. ඉතින් ආකර්ෂණ නීතියට අනුව ඔබ ඔබේ ජීවිතය ඔබ සිතුව පරිදිම ගොඩනගා ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඊළඟ වතාවේදී ඔබ දුරකථන අංකයක හෝ මේ 11/11 දේවදූත අංකයේ දුටුවොත් ඒක සරල වෙලාවක් නෙවෙයි, ඔබේ සිත විශ්වය සමග සම්බන්ධ වෙලා ඇති මොහොතක් බවට මතක තබා ගන්න. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න ඔබ සැමට විශ්ව මාතාවගේ පිහිටයි.